වෙද මහත්තයා දැන් ඔන්න හෙට අනිද්දාට එනවා වෙසක් පෝය. කොහොමද වෙසක් පෝය ගැන කතා කරනවා නම් අපේ මේ වීඩියෝ බලන අයට කියන්න තියෙන්නේ මොනවද? වෙසක් පෝය සමරන එක ඉස්සර හිටම්ම වෙසක් උත්සවේ සමරන විදිහේ තිබුණා. දැන් හුඟක්ම මේ විනෝදාංශයට බරව තමයි මේ දේවල් කරන්නේ. ඉස්සර නම් එහෙම විනෝදාංශයක් විදිහට නෙමෙයි ආගමානුකූලව තමයි මේ දේවල් කළේ. දැන් හුඟක් අය මත්පැන් බීගෙන විසමාචාර විදියට තමයි දැන් හුඟක් එහෙම කරන්නේ. ගෙදර ඉතින් අල්ලපු ගෙවල් වල ළමයිනුත් එකතු කරගෙන ඒ වෙසක් පුදු හදනවා, සරසනවා, සුද්ධ පවිත්‍ර කරනවා, ඒ හුඟක් දේවල් කරනවා. දැන් ඉතින් මේ තාප හතරට කොටු වෙච්ච ගෙවල් වල ඉන්නේ. ඉතින් කඩේකින් බකට් එකක් හරි වෙසක් පුදුවක් හරි ගේනවා, එල්ලනවා. දැන් විනෝදකාමී තත්ත්වයෙන් තමයි ආගමට අවශ්‍ය වෙන දිනවල වුණත් ඉක්මීමක් සංවරයක් සහිතව එදා දවසවත් ගත කරනවා නම් ගාක් හොඳයි. ඉදිරියට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා නම් රුපියල් 5000 හෝ 5000ට වැඩියෙන් ගන්න ඕනම නිෂ්පාදනයකට ඔය ලංකාවේ කොහේ හිටියත් ඩිලිවරි ෆ්‍රී.